හතර පෝය සිල් අරගෙන ගෙදර තවත් භාවනාව ගෙදර උන්ද නිවන් දකින පාර හොයනවා. අටුවේ දුවති මීයෝ රැහන කරන්න බෑ භාවනාව පුසෙක් ගේනවකෝයි මුන්ද කියනවා. හතර පෝය සිල් අරගෙන ගෙදර තවත් භාවනාව ගෙදර උන්ද නිවන් දකින පාර හොයනවා. අටුවේ දුවති මීයෝ රැහන කරන්න බෑ භාවනාව පුසෙක් ගේනවකෝයි මුන්ද කියනවා. නම් ගෙන්න එපා හරිම කරදරේ තදකලු පූසන්මියට පේන්නේ නැහැනේ. ගැරපොත්තොත් සරබර ජරමරේ කුස්සියේ සැනසිල්ලේ කොහොමද භාවනා කරන්නේ. පූස් පැටව් හොය හොය මම ගියා ගමවටේ පුංචි පැටව් 12ක් එම ලිංගෙ පැල්කොටේ. පූසියෝ නෑ මේ ඔක්කොම පුසෝ බබයියේ කළු පැටියෙන් දීලා එමලි හරි අගේ කොලේ. හතර පෝය සිල් අරගෙන ගෙදර තවත් භාවනාව ගෙදර උන්ද නිවන් දකින පාර හොයනවා. අටුවේ දුවති මීයෝ රැහන කරන්න බැහැ භාවනාව පුසෙක් ගේනවකෝයි මුන්ද කියනවා. රෝල ටික හොරෙන් කාලා පැටිය නිදනවා. මීයෝ ඇවිත් ඉතුරු හරිය කාලා යනවා. ගැරපොත්තොත් වල්ගේ උඩින් පිනුම් ගහනවා. මගේ මොකෝ වගේ පැටිය සැපේ නිදනවා. මීයෝ සමග පැටිය බොහොම සාමෙන් ඉන්නේ. හොර පුසොත් මොරකඩ වගේ පිළිකන්නේ. ගෙදර උන්ද හොයලා බලපි කියපි කාරණේ පුසියෙක් නෙෝයි තමුසෙ නැතියෙන්නේ. හතර පෝය සිල් අරගෙන ගෙදර තවත් භාවනාව ගෙදර උන්ද නිවන් දකින පාර හොයනවා. අටුවේ දුවති මීයෝ රැහන කරන්න බැහැ භාවනාව පුසෙක් ගේනවකෝයි මුන්ද කියනවා. හතර පෝය සිල් අරගෙන ගෙදර තවත් භාවනාව ගෙදර උන්ද නිවන් දකින පාර හොයනවා. අටුවේ දුවති මීයෝ රැහන කරන්න බැහැ භාවනාව පුසෙක් ගේනවකෝයි මුන්ද කියනවා.